ඉතින් මේ තියෙන අපේ e-commerce web project එකේ 8 වෙනි ටාස්ක් එකට අදාළ වීඩියෝ එක. ඉතින් මේකදී අපි කතා කරන්නේ session management සහ product listing කියන කතාව. ඉතින් අපි මුලින්ම session management සහ product listing කියන මොකක්ද කියලා බලමු. ඉතින් අපිට මෙතන මුලින්ම අපිට අපේ header එකේ මේ වෙලාවේ log වෙලා ඉන්න user ගේ නම බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනදී අපේ categories ටිකක් view වෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ product ටිකත් මෙතනින් view වෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ product වල detail ඒ විදිහටම දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. stock වල තියෙනවද කියලා ඒ වගේම out of stock ද කියලා බලා ගන්නත් පුළුවන්. ඉතින් අපි මේකේ coding part එක බලමු. ඉතින් මේකදී අපි මුලින්ම session එකක් start කරගෙන තියෙනවා. ඒ වගේම අපේ database එක මෙතෙන්ට include කරගෙන තියෙනවා. ඉතින් අපි database එකේ අපේ user ඉන්නවද කියලා මෙතනින් තහවුරු කරගන්න එක මෙතනින් අපි කරගන්නවා. ඉතින් අපි මේකට select core එකක් පාවිච්චි කරලා තියෙනවා මෙතන. ඉතින් ඊළඟට අපේ header.php එකේ අදාළ user ගේ නම display කරන්න ඕනි. ඉතින් ඒකෙදී session එක reset වෙනවද කියලා මෙතනදී බලනවා. ඉතින් ඒක අපි reset වෙනවා නම් ඒ අදාළ වෙලේ ඉන්න user ගේ නම මෙතනින් කව කරන්න කියලා මෙතනින් අපිට කියලා තියෙනවා. ඉතින් අපි ඊළඟට අපේ home.php එකට ගියාම අපි මුලින්ම අපේ connection.php එක input කරගෙන තියෙනවා. අපේ data ටික load කරගන්න ඕනේ ඉඳ අපේ home page එකට. ඉතින් අපිට මෙතනදී මුලින්ම බලා ගන්න පුළුවන් අපේ categories ටික load කරගෙන තියෙනවා. ඊළඟට අපේ product card වලට අදාළ data ටික මෙතනදී load කරගෙන තියෙනවා. එතනදී අපි මෙතනදී පාවිච්චි කරලා තියෙනවා select query එකක්. ඉතින් අපි ඒකෙන් අපේ data ටික අපේ home.php අපේ home page එකට load කරගෙන තියෙනවා. ඉතින් මේ විදිහට තමයි අපේ මේ වීඩියෝ එක ඉවර වෙන්නේ. අපි අපේ ඊගා වීඩියෝ එකේදී හම්බෙමු.